තෙරුවන් සරණයි. ඔබ බුදුදහමේ වුණත් වෙනත් ඕනෑම ආගමක වුණත් ඔබට පුළුවන් මේ කියන කතාව අහන්න. මොකද මේක මුළු පෘථිවියේම ඉන්න මනුෂ්‍ය වර්ගයාට අදාළ කතාවක්. මේ බුදුදහම හරි ලෝකයේ යථාර්ථය ඔබට පිළිගන්න බැරි නම් මේක බුදුදහම කියලා. බුදුදහම ඔබට පිළිගන්න බැරි නම් ඔබට පිළිගන්න පුළුවන් මේ ලෝකයේ ස්වභාවය, මේ ස්වභාව ධර්මයේ කියන දේ ඔබට පිළිගන්න පුළුවන්. ඔබට බඩගිනි දැනෙනවා නම්, ඔබට තිබහා දැනෙනවා නම්, ඔබේ ඇඟේ දුවන ලේ රතු පාටයි නම්, ඔබට හැදෙන ලෙඩ රෝග අනිත් තවත් මිනිසුන්ට හැදෙනවා නම්, ඔබ අපි හැමෝම එක සමානයි. ඔබත් මැරෙන්නේ එක විදිහට, ඔබත් ඉපදුනේ එකම විදිහට නම් අපි හැමෝම එක සමානයි. අපි හැමෝටම පොදු එකම ධර්මයක්, එකම යථාර්ථයක්, එකම ඇත්තක්, එකම සත්‍යයක් තමයි මේ ලෝකේ තියෙන්නේ. එතකොට ඔබ බුදුදහමේ නොවුනත්, ඔබ වෙනත් ආගමක වුණත් ඔබටත් මේ කියන දේ අදාළයි, පොදුයි. දැන් මම කියන්නම් ඇයි මම මේ කතා කරන දේ මම කතා කරන්නේ, ඇයි මේ අපේ channel එකෙන් අපි මේ බුදුදහම විශ්වය ගැන මේ දේවල්, මේ යහපත, මේ හැමතිස්සෙම බුදුදහමනේ කතා කරන්නේ, මේ ලෝකයේ ඇත්ත විශ්ව දහම පිළිබඳවනේ අපි කතා කරන්නේ. ඇයි එතකොට මම මේ අද කතා කරන දේ කතා කරන්නේ කියලා ඔබ හිතයි. මම ඒකට මුලින්ම උත්තරේ දීලාම කතා කරන්නම්. මේ කියන දේ ලෝකයේ සිද්ධ වෙනකොට මම මේ කියන දේවල් ටික ඔබත් අත්විඳිනවා වෙන්න පුළුවන්. මේ ලෝකේ පවතිනවා. ඒ දේවල් වෙනකොට, මේ කියන දේවල් ලෝකයේ සිද්ධ වෙනකොට බුදුදහම නැති වෙනවා. බුදුදහම ආරක්ෂා වෙන්නේ නැහැ. හැමතිස්සෙම මිත්‍යාව. බුදුදහම නැති වෙනවා කියලා කියන්නේ බුද්ධ අධිෂ්ඨානයට අනුව වසර 5000ක් මේ බුද්ධ ශාසනය පවතිනවා. කෙසේ නමුත් මේක කෙමින් වියකී යනවා වගේ දෙයක් අපිට දැනෙන්නේ නැද්ද? මොකද දැන් වයස මිනිසුන්ගේ පරම ආයුෂ 100ට අඩුයි. වයස අවුරුදු 100ට අඩුයි පරම ආයුෂ. මේ වෙනකොට බොහෝ අය තමන්ගේ ජීවිතය අවසන් කරනවා අවුරුදු 40න් 50න්. එහෙම නැත්නම් සියද විහරේ නසා ගන්නවා අවුරුදු 20න් 23න් 16න් 15 ළමයි මේ වෙනකොට හැමතිස්සෙම තමන්ගේ ජීවිතය නැති කරගන්න තමයි උත්සාහ කරගන්නේ. බොහෝමයක් පිරිස, බොහෝමයක් මිනිස්සු ආතතියෙන් ඉන්නේ. මිනිස්සු මේ ඇත්ත කියන දේ මොකක්ද කියන දේ දන්නේ නැහැ. දැන් ඇත්ත කියන දේ හොයන්නවත් මිනිස්සු පෙළඹෙන්නේ නැහැ. අධ්‍යාත්මික කියලා පිරිසක් ඉන්නවා නම්, මේ ඇත්ත මොකක්ද කියලා හොයන පිරිසක් ඉන්නවා නම් ඊටාමත් ලොස්සයි. දැන් අපි හැමෝටම මේ ලෞකික ජීවිතයෙන් මිදීමේ අපහසුතාවයක් තියෙනවනේ. ඉතින් අපි මේ දේවල් කතා කරන්නේ ඔය කියන දේ ලෝකයේ තුල ඇති වෙනකොට, මේ බොරුව ලෝකයේ පුරා පවතිනකොට නිවන කියන දේ නැති වෙනවා. බුදුදහම මේ දේවල් පොඩ වියකී යනකොට, ධාර්මික ගුණධර්ම මිනිසුන්ගෙන් ඈත් වෙනකොට නිවන කියන දේ අපිට මගහැරෙනවා. එතකොට බුදුදහම කතා කරන පිරිසක් විදිහට නෝබල් විෂන් අපි හැමතිස්සෙම මේ මිත්‍යා ධර්ම පැතිරෙන විදිය, මේ දේවල් වලින් ඔබේ මනසට සිද්ධ වෙන්නේ මොකක්ද? ඔබ මේ අන්‍යාගමික දේවල් වලට යනවා, ඔබ මිත්‍යාවාදී වෙනවා, ඔබ වැරදි දේවල් වැරදි මත දරනවා. එතකොට මේ දේවල් වලින් ඔබට මේ බුදුදහම නැති වෙනවා, මේ දර්ශනය නැති වෙනවා. බෞද්ධයෝ නැති වෙනකොට, බුදුදහම මේ පිළිගන්න පිරිසක් නැති වෙනකොට බුදුදහම නැති වෙනවනේ. එතකොට මේ නිවන කියන දේ මිනිස්සුන්ට මගහැරෙනවනේ. බුදුදහම ආරක්ෂා වෙන්න නම් මිනිස්සු මේ ධර්මයේ තුල පිහිටා ඉන්න ඕනේ, ධර්මය ආරක්ෂා වෙන්න නම්. ඒ නිසා බුද්ධ අධිෂ්ඨානයට අනුව වසර 5000ක් මේ ශාසනය රැඳී තියෙන්න පුළුවන්. නමුත් දැන් මේ 1500කුත් පහු වෙලානේ. ඒ හින්දා කෙමෙන් යන්නේ බුද්දස්ස කාලයට නගා වෙනවා. වයස අවුරුදු පරමායුෂත් කෙමෙන් අඩු වීගෙන යනවා. ඒ හින්දා මේ දේවල් පිළිබඳව කතා කරන, බුදුදහම පිළිබඳව කතා කරන පිරිසක් හින්දා තමයි අපි මේ කියන කාරණාව කතා කරන්නේ. ඒ වගේම තමයි මීට කලින් පිරිසක් මේ කියන කරුණු සමාජගත කරලා තියෙනවා. මේ පිළිබඳව ගවේෂණයේ ඉන්න, බුදුදහම ආරක්ෂා කරන්න ඉන්න පිරිසක් මේ කියන කරුණු සමාජගත කරලා තියෙනවා මීට පෙර. අපි මේ කරන්නේ නැවත මතක් කිරීමක් සහ නැවත මේ ලෝකයේ මේ ආයෙ සිද්ධ වෙන මේ පෙරලියත් එක්ක ඔබට නැවත අනුතුරු අඟවනවා මේ සමාජයට. එහෙම දෙයක් තමයි මේ සිද්ධ කරන්නේ. ඔබට මතක ඇති පසුගිය දවසක මම පළ කරපු පෝස්ටුව සුරාසුර යුද්ධයක මේ වෙන විට ලෝකයේ පවතින්නේ. ඒ නිසා සියල්ලෝ ධාර්මික වෙත්වා කියලා මම ඒ පළ කරපු පෝස්ටුව. ඉතින් ওই පෝස්ටුවෙන් පස්සේ තමයි මට අහන්න ලැබුණේ, මට ඇහුනේ නිවුස් එකක් යුරෝපා සංගමයෙන් දැනුම් දීමක් කරන ඔවුන්ගේ කලාපයේ මිනිසුන්ට ආරක්ෂා වෙන්න කියලා. තමන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, සනීප ආරක්ෂක ද්‍රව්‍ය, බෙහෙත්, මේ වගේ දේවල්, ටෝච් එකක්, ටින් කෑම වගේ දේවල් රැස් කරගන්න, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තියෙන බෑග් එකක් සකස ගන්න කියලා තමන්ගේ කලාපයේ මිනිසුන්ට ඔවුන් දැනුම් දුන්නා. එතකොට මේකෙන් මිනිස්සු බියටත්පත් වුණා. තවත් පිරිසක් කතා වෙනවා යුරෝපයේ ලෑස්ති වෙන්නේ 3වෙනි ලෝක යුද්ධයකටද කියලා. කෙසේ නමුත් අපි දන්නවා දැනටමත් යුක්‍රේනය, රුසියාව, ඊශ්‍රායල්, ගාසා වගේ ලෝකේ පුරා යුද්ධ පවතිනවා. ඒ වගේම තමයි මියන්මාර් වල මේ වගේ පුංචි රටවල් වලත් ඒ රටවල් ඇතුලේ පවතින රටවල් අතර තියෙන ගැටුම් වගේම රටවල් තුල තමන්ගේ රට ඇතුලේම පවතින ගැටුණුත් තියෙනවනේ, යුද්ධත් තියෙනවා. ඒ වගේම තමයි මේ යුද්ධයක් කියන දේ අවි ආයුධ වලින් විතරක්
සිද්ධ වෙන දෙයක් නෙවෙයිනේ. මේක මතවාද දේශපාලනිකව මතවාදී ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කොරෝනා වගේ වෛරස් වලින් ඇති වෙන්න පුළුවන්. මේ යුද්ධයක් කියන දේ ඕනම විදිහකින් සිද්ධ වෙන්න පුළුවන්. යුද්ධයක් කියන්නේ මොකද්ද? මිනිසුන් නැතිවීම. මේකේ ප්‍රතිඵලය මොකද්ද? ජනගහනය අඩුවීම. ඉතින් මේ වෙනකොට ලෝකයේ ජනගහනය වැඩිවීමක් පවතිනවා. එතකොට ඉස්සරහට වෙන්න තියෙන දේවල් මොනවද කියලා අපිට හිතා ගන්න බැරි වෙනවා. මේ සුර අසුර යුද්ධය කියන දේ ඇති වෙන්නේ සුරයන් සහ අසුරයන් අතර. ඔවුන් අපේ සිතුවිලි වලට අපේ මනසට මේ දෙන සිතුවිලියේ පණිවිඩ හරහා මේ ලෝකයේ තුල කෙලෙස් එක පිරිසක් කෙලෙස් වැඩි වෙනවා. තව පිරිසක් මේ අධ්‍යාත්මික ජීවිත මාර්ගය තෝරගන්නවා. එතකොට මේ දෙකොල්ල අතර පවතින යුද්ධයක්. අසුර පිරිස හදන්නේ ඔවුන්ගේ පිරිස වැඩි කරගන්න. සුරයන් හදන්නේ මේ නරක දේවල් සමාජය තුල ලෝකයේ තුල පැතිරීම වළක්වාලීමට අසුරයන්ට විරුද්ධව යුද්ධ කරනවා. කෙසේ නමුත් අපි හැමෝම තුල ඉන්නවා හොඳ කෙනෙක් සහ නරක කෙනෙක්. මේ කෙනාව පාලනය කරන කෙනා ඔබ විය යුතුමයි. ඔබේ සිත විය යුතුමයි. හැමතිස්සෙම ඔබේ සිතට නරක සිතුවිලි එනකොට ඔබ හිතන්න මේ මාරයාගේ වැඩක්, මේ ෂයිතාන්ගේ, මේ සාතන්ගේ වැඩක් කියන දේ පොඩ්ඩක් හිතර ගන්න. ඔබට හැමතිස්සෙම කාමුක සිතුවිලි එනවා නම්, ඔබට රාගික සිතුවිලි එනවා නම්, ලෝභ සිතුවිලි එනවා නම්, බොරු දේවල්, බොරුව හැමතිස්සෙම පතුරවන්න හිතනවා නම්, මිත්‍යාව පතුරවන්න හිතනවා නම්, හැමතිස්සෙම මිනිස්සුන් බොරු දේවල් වලින් මුදල් උපයන්න හිතනවා නම්, වැරදි විදිහට ඔබ හිතන්න මේ මගේ වැඩක් නෙමෙයි, මේ මාරයා දෙන පණිවිඩ, මේ සාතන්, මේ ෂයිතාන් දෙන පණිවිඩ. මම මේකට අහු වෙන්නේ නැහැ. මම මගේ සිත පාලනය කරගන්නවා. මම ධර්මයෙන් යුතුව ජීවත් වෙනවා කියන පණිවිඩය ඔබේ සිතට ගන්න. එහෙම අවශ්‍ය නැත්නම් ඔබ හිතනවා නම් මේවා බොරු කියලා, ඔබ මේ අසුරයන්ගේ පිරිසේ කෙනෙක් තමයි. මේ ධර්මයේ කිසිම පිහිටක් නැහැ. මොකද මිත්‍යාව පතුරවනවා නම්. මිත්‍යාව කියන්නේ මොකක්ද? බොරු. මිනිස්සුන්ව මුලා කරනවා නම්. මේ දිව්‍ය ලෝක කියලා දෙයක් නැහැ, අපාය කියලා දෙයක් නැහැ, මරණයෙන් පස්සේ ආයි ජීවිතයක් නැහැ. පොඩ්ඩක් බිව්වට කමක් නැහැ. මේ බුදුහාමුදුරුවෝ මෙහෙමයි. බුදුහාමුදුරුවෝ ගිහිගේ අතහැලා ගියේ කසාද බැඳලා ඉඳලානේ, ළමයිකුත් හදලානේ. ඔය වගේ ධර්මයේ දේවල්, බුදුන් වහන්සේගේ ධර්මයට, බුදුන් වහන්සේගේ චීවරයේ දරාගෙනම ධර්මයේ විකෘති කරන භික්ෂුන් පිරිසකුත් අද වෙනකොට බිහි වෙලා ඉන්නවා. වගේම මහායානවාදීන්, මහායාන ආගමේ නිකායේ පිරිසත් මේ වෙන විට ලංකාවේ පළපදියම් වෙලා ඉන්නව එක අපි දන්නවා. එතකොට මහායාන කියලා කියන්නේ මොකක්ද? ඔවුන් විශ්වාස කරන්නේ රහත් බවක්, ඔය දේවල් නැහැ. ඔවුන්ට නිවන් දැකිල්ලක් නැහැ. ඔවුන් විශ්වාස කරන්නේ බුදු බව විතරයි. දේවදත්ත කියන්නේ ඔවුන් විශ්වාස කරන ඔය පසේ බුදු මහරහත් කියන දේවල් ඔවුන්ට නැහැ. ඔවුන්ගේ නිකාය තුල තියෙන්නේ ඔවුන් පිළිගන්නේ බුදු වීම විතරයි, බුදු කෙනෙක් විතරයි. එතකොට ওই තරම් අන්තවාදීද? එහෙම අන්තයක් බුදුදහමේ නැහැ. ඒකයි අපි කියන්නේ අපේ මේ ථේරවාදී නිර්මල බුදුදහම කියලා. ඉතින් මේ වෙනකොට ලංකාව තුල මහායානික නිකායෙන් ඇවිල්ලා මේ මිනිස්සුන්ව ගෙනල්ලා ඔවුන් කසාද බඳිනවා. මහායානාගම ඒ භික්ෂුන් වහන්සේලා කසාද බඳිනවා. බුදුන් වහන්සේ මේ බුද්ධ ධර්මයේ තුල කතා වෙන්නේ මොකක්ද? බුද්ධ ධර්මයේ තුල තියෙන්නේ මේ හැම සියලු දේ අනිත්‍යයි. මේ නෙගටිවිටි නෙමෙයි බුදුදහමේ තියෙන්නේ. මේ සත්‍ය තියෙන්නේ. මේ දුකක් තමයි මේ සියලු දේ. ඔබට මේ සතුරුයි කියලා පේන හැම දෙයක් ඇතුළෙම තියෙන දුකක්. එතකොට මහායාන ආගම්වල, මහායාන නිකාය තුලින් උන්ට මේ ආභරණ පළඳින්න පුළුවන්. ඔවුන් කසාද බඳිනවා. ඔවුන් මේ සියලුම දේ සැප, මේ සියලුම දේ භුක්ති විඳින්මින් තමයි මේ බුදු වෙන්න ප්‍රාර්ථනා කරන්නේ. ඔවුන් හිතනවා ඇති බුදු කෙනෙක් ගියේ සියලුම රජසැප විඳලා, ඒ හින්දා එයාට පුළුවන් නම් බුදු වෙන්න. එයි මේ අපිට බැරි කියලා වගේ එකක් මතවාදී, ඒ වගේ අන්තවාදී සිතුවිලි වල ඉන්නවා ඇති. ඔය මහායාන කියන්නේම තමන්ගේ මතයට, තමන්ගේ වාසියට අවශ්‍ය දේවල් හදාගෙන මේ ශාසනය, මේ ශාසනය ඇතුළේ ඉන්න පිරිසක්. ඔවුන් බුදුන්ගේ පිරිසක් නෙවෙයි. ඒක හොඳින් මතක තියාගන්න. යම්කිසි භික්ෂුවක් ඉන්නවා නම්, තේරවාදී හෝ වේවා, ඕනෑතරම් ඉන්නවා අපි ඒක දන්නවා. බෙහෙත් හේත් කරන, වෙදකම් කරන, ජ්‍යොතිෂ කටයුතු කරන, මොනාම හරි සේවාවක්, මොනාම හරි විදියකින් ඔබට බඩු භාණ්ඩ ආදී මොනාම හරි සපයලා ඔබෙන් මුදලක් ගන්නවා නම් ඒ සිල්වත් භික්ෂුවක් නෙවෙයි. මුදල් පරිහරණය කරනවා නම් ඒ සිල්වත් භික්ෂුවක් නෙවෙයි. දැන් කියයි පන්සල් වල බිල් ගෙවන්නේ කවුද කියලා. එහෙම ඒ දේවල් ගැන නෙමෙයි මම මේ කියන්නේ. පන්සලකට අද වෙනකොට හය කරනවා භික්ෂුන් වහන්සේලාට උපස්ථායකවරු හය කරනවා. හාමුදුරු ගොල්ලන්ට ඉන්නවා වැඩකාරයෝ. ඉතින් ඒ ඉන්නේ සේවකයාට පඩි නඩි ගෙවනවා. මේක ගිහියා දැනගත යුතුයි. සංඝ උපස්ථානය කියලා කියන්නේ පින්කමක්. ඒකට ස්වාමීන් වහන්සේලාගේ මුදල් අය කරන්න බෑ. ස්වාමීන් වහන්සේලාගේ මුදල් අය කරලා තමයි ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කටයුතු කරන්නේ. ඒ වගේම ස්වාමීන් වහන්සේලා ඒ ගිහියන්ට දැනුවත් කළ යුතුයි. මොකක්ද මේ සංඝ උපස්ථානය කියලා කියන්නේ කියන දේ. එතකොට ස්වාමීන් වහන්සේලා කොහොමද එහෙම තව ගිහියන්ට එහෙම මුදල් දෙන්නේ? උන්වහන්සේලා මේක කරන්න උන්වහන්සේලා කොහොමද? කියන්නේ බණකට උනත් මුදල් අය කරනවා නම් හොඳ දෙයක් නෙවෙයි. අපිට පුළුවන් පන්සලේ තියෙන ඒ වැඩ කටයුතු වලට අපිට සම්මාදමක් කරන්න පුළුවන්. බණකට වඩින්න උනත්
කී දහහක් නම් මුදල් අය කරනවද? ඇතැම් භික්ෂුන් වහන්සේලා. ඇතැම් අය, හැමෝම නෙමෙයි. සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නවා කිසිම මුදලක් අය කරන්නේ නැහැ. මේක බුද්ධ ධර්මයේ, මේ බුදුන්ගේ දහම, බුදුන් විසින් දේශනා කරපු ධර්මයේ. ඒක දේශනා කරන්න ලෝකයාට ඇයි මුදල් අය කරන්නේ? මුදල් අය කරාට කමක් නැහැ. පන්සලේ කටයුතු යම් උන්වහන්සේලා ඉන්න ආරාමයක මොකක් හරි වැඩ කටයුතු තියෙනවා නම් ඒත් යථාර්ථවාදීව හිතලා බැලුවොත් මේ ධර්මයේ දේශනා කිරීම සඳහා නේද මුදල් අය කරන්නේ. අපි උන්වහන්සේලාට පූජා කරන පිළිකර ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. බණට වඩින්න මෙච්චරයි ගාන කියලා කියන ස්වාමීන් වහන්සේලා ගැනයි මම මේ කතා කරන්නේ. ඒක හේතු යුක්තද? ඒක හරිද? ඒක මේ ධර්මයට එකඟයිද? බුදුන්ගේ ධර්මයේ දේශනා කිරීම සඳහා නේද උන්වහන්සේලා මේ මුදල් අය කරන්නේ? ඔය ඇත්තටම අපි හිතලා බැලුවොත් එතකොට ඒකත් වැරදි. ඒ වගේම තමයි ගිහියන්ව සේවයට ගන්න එක. උපස්ථායක කියන තනතුරට මුදල් දීලා සේවකයෙක් ගන්නවා කියන එක මහා සංඝයේ ඒ සංඝ රත්නයේ භික්ෂුන් අතරින් සිද්ධ වෙන වැරද්දක්. ඒ වගේම ගිහියනුත් දැනගන්න ඕන හරි. මට මුදල් එපා. මම ඔබ වහන්සේට උපස්ථාන කටයුතු කරන්නම් එක පිනක් හින්දා. නමුත් අද වෙනකොට බොහෝමයක් පිරිස මුදල් ගන්නේ නැතුව ඒ විදිහට සංඝ උපස්ථාන කටයුතු කරන්නේ නැති හින්දා එක පැත්තකින් ස්වාමීන් වහන්සේලා සල්ලි දෙන්නම් අපිට උපස්ථාන කටයුතු කරන්න කෙනෙක් අපි හොයනවා කියලා කියනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගිහියාගෙන් විය යුතු ඒ සංවාදය සිද්ධ වෙන්නේ නැහැ. මේක දුසිල්වත් භික්ෂුන් සහ දුසිල්වත් ගිහියාගේ තියෙන ගැටලුවක්. එතකොට අපිට පේනවා මොකද්ද කොයි පැත්තෙන්ද මොකද්ද අපේ හැදෙන්න ඕනේ කියන දේ. මේ ධර්මයේ පිළිබඳව දැක්මක් මොන වගේ දැක්මක්ද අපිට තියෙන්නේ භික්ෂුන් සහ දුසිල්වත් කියන පිරිස අතර මොන වගේ දැක්මක්ද අපිට මේ ධර්මය තුළ තියෙන්නේ කියන එක අපිට ඒකෙන් ගන්න පුළුවන් පණිවිඩය. කොයි තරම්නම් පිහිච්ච සමාජයක්ද? අපිට මේ පිනක් කරගන්න තියෙන අවස්ථාව තමයි අපි නැති කරගන්නේ. ස්වාමීන් වහන්සේලා ගුරු වෘත්තිය දෙනවා, දේශපාලනයේ දෙනවා, බෙහෙත් හේත් කරනවා, ජ්‍යොතිෂ කටයුතු කරනවා. ඒ වගේම එක ස්වාමීන් වහන්සේ නමක් මම දැක්කා බෙහෙත් හේත් කරනවා, අතේ මොකද්ද ක්‍රිස්ටල් පළඳනාකුත් පළඳගෙන ඉන්නවා. ඉතින් මේ බුදුදහමද? මේ තේරවාදී භික්ෂුන් වහන්සේලාද? ඒ හින්දා මහායාන වේශයෙන්ුත් එනවා ඔය වගේ මිත්‍යාව පතුරවන භික්ෂුන් වහන්සේලා. ඒ වගේම තමයි මේ තේරවාදයේ තුලත් ඉන්නවා දුසිල්වත් භික්ෂුන් වහන්සේලා. මහායානික වුණත් තේරවාදී වුණත් බුද්ධ දහම තුල නැතිනම් ඒ බුද්ධ දර්ශනයේ නෙවෙයි නම් ඔබට දේශනා කරන්නේ ඔබට සේවාවක් සපයනවා කියලා. ඕන් ඔබේ මුදලක් ගන්නවා නම් අසභ්‍ය වචන කිය මේ සමාජ මාධ්‍ය වල ඉන්නවා නම් ඕන්ටම කියලා දුරකථන තියෙනවා නම් ඕන්ටම කියලා ස්මාර්ට් ඩිවයිසස් තියෙනවා නම් ඒ වගේම තමයි මේ ස්වාමින් වහන්සේ වගා කටයුතු ගොවියෙක් නම් ඒ ස්වාමින් වහන්සේ සමාජ සේවකයෙක් නම් දේශපාලකයෙක් නම් ජ්‍යොතිර්වේදියෙක් නම් වෙද මහතෙක් නම් ගුරුවරයෙක් නම් ඔය කියන ගුරුවරයා කියලා මම අදහස් කරන්නේ ධර්මයේ ඉගැන්වීමනේ. මේ වෙනත් ගුරු වෘත්තිය යෙදෙන ස්වාමීන් වහන්සේලා ඉන්නවනේ. ඒකට මුදලක් උපයනවනේ. ඒ මුදල් උපයගෙන ගුරු වෘත්තිය යෙදෙන අය වෘත්තියක්නේ. උන්වහන්සේලා මුදලක් අය කරනවා නම් ඒක වෘත්තිය අය කරස්සාවක්. එමේ ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය නැහැ. දැන් අද වෙනකොට ස්වාමීන් වහන්සේලාට තියෙන ප්‍රශ්න ගිහියන්ට වඩා. කෙසේ නමුත් අපිට ස්වාමීන් වහන්සේලා භික්ෂුන් වහන්සේලාට ඔවුන්ට නිග්‍රහ කිරීමට සභ්‍ය වචන කීමට කිසිම විදිහකට ගිහියන්ට අයිතියක් නැහැ. හින්දා දුසිල්වත් භික්ෂූන්ට ගරුසරු නොකර දන් නොදී ඔවුන්ම තමන්ගේ කලාපෙන් ඈත් කරලා තිබ්බහම ඇති. ඔවුන්ගෙන් ඈත් වෙන්න. ඔවුන්ට ගරු කිරීමට අවශ්‍යත් නැහැ. ඔවුන්ට දන් දීමට අවශ්‍යත් නැහැ. දැන් අපි වඳිනවා නමස්කාර කරනවානේ ස්වාමීන් වහන්සේලාට. ඒ වගේ දේවල් දුසිල්වත් භික්ෂූන්ට කරන්න එපා. ඒ වගේම සභ්‍ය වචන කියලා ඔවුන්ට බැනවදින්නත් එපා. ඔවුන්ට කිසිම විදිහකට භික්ෂූන් වහන්සේලාට බැනවදින්න එපා. නරක දේවල් කියන්න යන්න එපා. මොකද දුසිල්වත් වූවත් ඔවුන් චීවරයක් දරාගෙන ඉන්න භික්ෂුවක්. එහෙනම් ඒ දේවල් වලින් පරිස්සම් වෙන්න සිත කය වචනය පරිස්සම් කරගන්න. මේ කියන මේ යුද්ධය සුරාසුර යුද්ධය තුල හැමතිස්සෙම ඔබව වරදට පොළඹවනවා. එහෙනම් හැමතිස්සෙම වරදෙන් මිදෙන්න උත්සාහ කරන්න. මේ කියන භික්ෂුන් වේශයෙන් වගේම ආධ්‍යාත්මික මං කලිනුත් කියලා තියෙන ආධ්‍යාත්මික කඩනේ දැන් තියෙන්නේ. අන භාවනා කරනවා සමාධියෙන් මට මෙහෙම කරන්න පුළුවන් මෙහෙම කරන්න පුළුවන් කියනවා. දෙසුව කරනවා කාලියම්මා ආවයි කියයි ඔය වගේ දේවල් ඕවට අහු වෙන්න එපා. දේවාල ගාන යන්න එපා. ඔය මිනිස්සු ඔබව අල්ලලා කරන දේවල් වලින් ඔබේ හිසට අත තියයි ඔබේ ලෙඩසුව කරනවා කියලා කියයි මේ දේවල් වලින් කරන්නෙම ඔබේ තියෙන හොඳ දේවල් හොඳ ගතිගුණ ඔබ තුලින් නැති කිරීම. ඒ හින්දා ඕවට අහු වෙන්න එපා. හැකිතරම් ලෙඩ රෝග වලින් හැකිතරම් නිරෝගී වෙන්න උත්සාහ කරන්න. ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න. නඩෝල් පෙත්තක්වත් බොන්න එපා. තමන්ගේ ගෙදර වගා කරගන්න බෙහෙත් ද්‍රව්‍ය මල් ගස් කොළන් මේ දේවල් පැලෑටි වර්ග බෙහෙත් පැලෑටි හිටව ගන්න. උණකට හෙම්බිරිසාවකටවත් පැන්ඩෝල් පෙත්තක් බොන්න එපා. තමන්ගේ ශරීරය ආරක්ෂා කරගන්න. තමන්ගේ ශරීරයට තව විස දාගන්න එපා. මද්ද්‍රව්‍ය වලින් ඈත් වෙන්න. ඉඳලා හිටලා හරි මද්ද්‍රව්‍ය බියර් මේ වගේ දේවල් පාවිච්චි කරන පිරිස ඉන්නවා නම් ඒ දේවල් වලින් වහාම ඈත් වෙන්න. මොකද ඔබේ ශරීරයට වෛරස් එකක් ලෝකයෙන්
සමාජයට වෛරස් එකක් දීලා ඒ වෛරස් එකට එන්න තක් විදිහට ඔබේ ශරීරයට විසක් එකතු කරලා ඉවරයි. ඉතින් ඔබට සමහර විට බත් කනකොට ඔබේ කට අරින්න අපහසු ඇති. ඔබේ හකු පයින්නවා ඇති ඈනුමක් යනකොට ඔබ කතා කරනකොට ඔබේ හකු දෙපැත්තේ හකු පනිනවා වෙන්න පුළුවන්. උරහිස් බෙල්ලත් එක්කම මේ නහර හරහා උරහිසට ඇවිල්ලා ඔබේ අතේ වේදනාවක් එන්න පුළුවන්. ඔබේ අස්ථි වේදනාවක් ඇති. ඔබේ ටකටු වේදනාවක් ඇති. නිතර විශේෂයෙන් කොන් දෙක එක්කමක් ඔබට ඇති. ඒ වගේම ඔබට මහන්සියක් දැනෙනවා ඇති. ඔබ පොඩි වැඩක් කරත් පුංචි දෙයක් කරත් ඔබට මහන්සියක් දැනෙනවා ඇති. ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවයක්, හුස්ම හිර වෙනවා වගේ, නහයේ උගුරේ කටේ ඔබට හුස්ම හිර වෙනවා වගේ ගතියක් ඔබට දැනෙනවා ඇති. ඒ වගේම තමයි ඔබට කතා කිරීමේ අපහසුතාවයක්, උගුර හිර වෙන ගතිය ඔබට දැනෙනවා ඇති. ඒ හින්දා ඔය දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්න. මේ දේවල් සිද්ධ වෙලා තියෙන්නෙම අපිට මේ දීපු වෛරස් එකකින් පස්සේ බෙහෙතක් විදිහට දීපු එන්නත හින්දා. ඒ වගේම මේ ආහාර මගින් අපේ ශරීරයට එකතු කරලා තියෙන මේ විෂ ද්‍රව්‍ය නිසා අපේ ශරීරය තුල ලෙඩ රෝග අප්‍රමාණව වෙනවා. ඒ හින්දා මේ දේවල් වලින් මිදීමට, මේ දේවල් වලින් ආරක්ෂා වීමට එකම බෙහෙත තමයි හැමතිස්සෙම සිහියෙන් සතියෙන් යුතුව බණ භාවනාව කටයුතු වල යෙදෙන්න, බුද්ධ දේශනාව ශ්‍රවණය කරන්න, සද්ධර්මයේ ශ්‍රවණය කරන්න, භික්ෂුන් වහන්සේලාට, සිල්වත් භික්ෂුන් වහන්සේලාට දන් ආදී සංග්‍රහ වලින් ඒ පුණ්‍ය කටයුතු සිද්ධ කරන්න, පින්දහම් කටයුතු කරන්න හැමතිස්සෙම පන්සල් ආරාම ආදී අස්පස් කරන්න, ඒ දේවල් පිරිසිදු කරන්න, මලු ආදී පිරිසිදු කරන්න, හැමතිස්සෙම සිතෙන් කයෙන් වචනයෙන් වරදක් වෙන්නේ නැති වෙන්න. තමන්ට රාගික සිතුවිලි, කාමුක සිතුවිලි මේ දේවල් එනකොට, කුහකකම, ඊර්ෂ්‍යාව, ලෝභය, තරහව, ද්වේෂය මේ දේවල් එනකොටම හිතන්න මේ මායාවේ වැඩ. සවර්ති මාර දිව්‍ය පුත්‍රය කියලා අපි කියන්නේ. ඒ දෙවි කෙනෙක්. මායා කියන්නේ, අසුර කියන්නේ දිව්‍ය කොට්ටාශයක්. ඕන් පින් කරලා තමයි මේ දිව්‍ය තල වලට ගිහින් තියෙන්නේ. නමුත් ඕන් මිත්‍යා දෘෂ්ටිකයි. සම්‍යක් දෘෂ්ටික නැහැ. ඕන් කැමති නැහැ මේ ලෝකයේ පුරා මේ පින පවතිනකොට. බුදු කෙනෙක් පහළ වෙනකොට ඕන් කැමති නැහැ. මොකද මිනිස්සු මේ කුසලයට නැමෙනවා. කුසල් දහම් කරන්නේ. එතකොට ඕන්ට මේ කාමය, මිනිස්සු මේ අධ්‍යාත්මික ජීවිත ගෙවනකොට, මිනිස්සු කාමය නැති වෙනකොට මොකද කරන්නේ? ඕන්ට රස විඳින ආස්වාදේ කරන්න දෙයක් නැති වෙනවා මේ පෘථිවියේ. ඔබේ කාමයෙන්, ඔබේ වෛරයෙන්, ඔබේ ද්වේෂයෙන් තමයි ඕන් ජීවත් වෙන්නේ. ආස්වාදේ ඒක. ඕන්ගේ ආස්වාදේ ඒක. ඒ හින්දා අසුරයන්ගේ පිරිසට එකතු වෙනවද? අසුරයන්ගේ පිරිසට එකතු වෙලා දුක් විඳිනවද? මේ සංසාරයෙන් එතර වෙන්න බුදුන්ගේ දහම, මේ බුද්ධ දර්ශනයේ විශ්ව දහම පිළිපදිනවද කියන එක ඔබේ අතේ තියෙන්නේ. ඒ හින්දා හැමතිස්සෙම අධර්ම රාගය, මිත්‍යා ධර්ම, විෂම ලෝභය කියන දේෙන් ඔබේ සිත ආරක්ෂා කරගන්න. ඒ වගේම මිත්‍යා දෘෂ්ටිකයන්ගෙන් ඈත් වෙන්න. ඔබේ සෝෂල් මීඩියා වලට හැමතිස්සෙම වැරදි දේවල්, කිසිම තේරුමක් නැති පණිවිඩ, තේරුමක් නැති පෝස්ට්, මේ දේවල් වලින් හැමතිස්සෙම ඒ පෝස්ට්, ඒ දේවල් ඉග්නෝර් කරන්න. මිත්‍යා දෘෂ්ටික වේශයෙන්, බෞද්ධ වේශයෙන්, හරි ආධ්‍යාත්මික වේශයෙන්, හරි බණ භාවනා, සමාධියයි අරකයි මේකයි ඔය කියලා කියන මොනාම හරි සර්විස් එකක් ඔබට දීලා ඔබේ මුදලක් අය කරන භික්ෂුන් වහන්සේලා ඉන්නවනම් ඕන් සිල්වත් නැහැ කියන එක මතක තියාගන්න. ඕන්ගෙන් ඈත් වෙන්න ඕනෑම කෙනෙක්. භික්ෂුන් වහන්සේලා විතරක් නෙවෙයි, ආධ්‍යාත්මික විදිහට මේ බොරුව සමාජගත කරනවා, ධර්මයේ විකෘති කරනවා කියලා තේරෙනවා නම්, බුද්ධ දර්ශනයේ ත්‍රිපිටකයට වෙනස් මතයක් පළ කරනවා කියලා හිතනවා නම්, ඔබට තේරෙනවා නම් ඕන්න පිළිගන්න යන්න එපා. ඔබ විමසා දැනගන්න. ඔබ ත්‍රිපිටකය කියවන්න. ඔබ මේ දේවල් පරිේශනාත්මකව සිතන්න. මෙතෙස මේ හේතු කරුණු ඒ දේවල් ගලපගෙන මේ ධර්මයේ විග්‍රහ කරගන්න. තව කවුරුත් කියන ඒ බොරුවකට මෙහෙමයි බුදුන් වහන්සේ මෙහෙම කිව්වනම් මේක මෙහෙම වෙන්නේ කොහොමද? වගේ නිකම් කිසිම ගරුසරුවක් නැතුව මේ බුද්ධ ධර්මයට කතා කරන, ඒ දේ විවාදයට ලක් කරන භික්ෂුන් වහන්සේලා අද වෙනකොට ඉන්නවා සමාජයේ. විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා තමයි මේ වැඩියෙන්ම මේ බුද්ධ ශාසනය පිරිහෙන්න කරුණ සලස්වලා තියෙන්නේ. ඉතින් අන්‍ය ආගමිකයනුත් එතකොට මේ ධර්මයේ පිළිබඳව වැරදි වැටහීමක් ඇති කරගන්නවා. ඒ හින්දා ඒකින් තවත් මිනිස්සු පව පුරව ගන්නවා. පවටම තමයි යන්නේ. ඒ හින්දා හැමතිස්සෙම නුවණින් කල්පනාවෙන් ජීවත් වෙන්න ඔබට අපි මතක් කරනවා. ඒ වගේම තමයි ස්වභාවික විපත් වල වැඩිවීමක අවධානමක් තියෙන්න පුළුවන්. අපි දැක්කා මේ සමූහ වශයෙන් සිද්ධ වෙන ස්වභාවික විපත්. අපි දන්නවා කොහොමද ස්වභාවික විපත් සහ අනතුරු මේ සියලු දේ ලෝකෙ සිද්ධ වෙනවනේ, නිරන්තරයෙන් සිද්ධ වෙනවනේ. ඒ වගේම දැන් අපේ රටේ ගත්තොත් එහෙම මරණ ප්‍රමාණය, වෙඩි තැබීම් ආදී මරා ගැනීම කියන දේ වැඩි වෙලා තියෙනවා. ඉතින් මිනිස්සු අතර මේක මුළු ලෝකෙම වැඩියෙන් බහුලව පවතින්න පුළුවන් දෙයක්. ඒ වගේම තමයි ස්වභාවික විපත් එක්ක දැන් අපි දැක්කා මියන්මාරය, තායිලන්ඩ්, චීනය ආශ්‍රිත රටවල් කිහිපයකටම මේ භූමිකම්පාව බලපාලා තිබ්බා. ඉන්දියාවේ තැතැම් කොටස් වල ඒ ආදී වශයෙන්. එතකොට ඒ භූතැටිය ආසන්නයේ ඒ රටවල් වල ඒ කම්පා වීම සිද්ධ වුණා. ඒ වගේම තවත් රටකට භූමිකම්පාවත් එක්කම සුනාමි අවදානමක් තියෙන්න පුළුවන් කියලා දැනුම් දීලා තිබ්බා ඒ රජයන් වලින්. ඒ වගේ අපි දන්න දේ තමයි
භූමිකම්පාවක් එක්කම ඊළඟට අපිට බය වෙන්න ඕන කාරණාව තමයි සුනාමි කියලා කියන්නේ. ඇතැම් විද්‍යාඥයන් විශ්ලේෂකයන් විසින් මීට අවුරුදු ගානකට පෙර කියලා තිනවා මේ සුනාමි නැවත සුනාමිය අවදානමක් නැවත 2030 2050 වගේ ඇති වෙන්න පුළුවන් කියලා. කෙසේ නමුත් මේ පටන් ගැනීම ඒකද කියලා අපි දන්නේ නැහැ. ඒ හින්දා මේ සියලු දේ අනිත්‍යයි. අපි දන්නවා මේ සියලු දේ වෙනස් වෙන සුළුයි. කෙසේ නමුත් මේ දේවල් සිද්ධ වෙන්නේ ඔබ හිතලා බලන්න මියන්මාරයේ තායිලන්ත චයිනා කියන මේ වගේ රටවල් විශේෂයෙන්ම මූලිකවම මේ චීනය කියන රටෙන් තමයි මේ බොහෝමයක් විදිහේ ආකාරයේ පව්කම් සිද්ධ වෙන හැම රටකම සිද්ධ වෙනවා. නමුත් අපි දන්නවා මේ ලෝකේ ස්කෑම් කියන දේ බහුලව මේ ලෝකයටම ව්‍යාප්ත කිරීම පටන් ගන්නවා චීනය තුලින්. එතකොට මේ සයිබර් ස්කෑම් කියන දේවල් උඩ මියන්මාර් වල අපි දන්නවා ලංකාවේ පිරිසක් අරගෙන ගිහිල්ලත් ඒ කඳවුරු වල ඒ කරපු හොරකම් ඒ වංචාවන් ඒ දේවල් මෙහෙවන්නේ චීනය විසින්. එතකොට ඒ වගේ රටක් දැන් අපි හිතනවානේ මේ බෞද්ධ රටවල් මේවා කියලා. ඒ ඔක්කොම බෞද්ධ තමයි. චීනය ඒ සේරම රටවල් අපි බෞද්ධ රටවල් විදිහට තමයි සලකන්නේ. තායිවානේ, තායිලන්තේ, චීනය, මියන්මාරේ කියන්නේ තේරවාදී බෞද්ධ රටක්. ඒ කෙසේ නමුත් ඒ වගේම අන්‍යාගමිකයනුත් ඉන්නවානේ. බෞද්ධ වුණත් කවුරු වුණත් මොන විදිහේ ආගමක වුණත් මිනිසුන්ගේ වංචාව කියන එක හිතට ආවට පස්සේ බොරුව කියන එක මුලාව කියන එක ආවට පස්සේ මිත්‍යාව පතුරන්න ගත්තට පස්සේ ඒ මිනිස්සුන්ට කවදාවත් හරියන්නේ නැහැ. ඒක සමූහ වශයෙන් කරන වැරද්දක් නම් ඒ දෙයට සමූහ වශයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට ඒ පුංචි කර්ම කරපු අයත් සංසාරයේ කරගෙන ආපු ඒ කර්ම ටිකත් ওই වගේ අවස්ථාවන් වලදී ඵල දෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි රටක් විදිහට ධාර්මික විය යුතුයි. දැන් පේනවනේ කී දෙනෙක් නම් මැරුණාද? කොච්චරක් නම් මිනිස්සු මැරලා ගියාද? ඒ හින්දා මේ වගේ දෙයක් ආවොත් ආයි බේරිලි නැහැ. භූමිකම්පාවක් ආවොත් අපි මේ හිටන් ඉන්න පොළව අපේ හෙල්ලෙන්නේ. මේ සියලුම බිල්ඩින් ටික අපේ ඔළුවට අඩන් වැටුණොත් මේ වගේ දේවල් අපි හිතෙන්නේ නැහැ. අපි මේ ජීවත් වෙනකොට මේ ලෝකයේ දුව ජීවත් වෙනකොට අපි මේ ඇවිදින පොළව හෙලවෙනවා කියන හැඟීම අපිට ඒක වෙන්නත් පුළුවන් කියන එක අපිට පොඩ්ඩක් මතක් වෙන්නේ නැහැ. මේ සියලු දේ වෙන්නේ ඒ රට ඒ මිනිස්සු අධාර්මික වුණාම. ඒ හින්දා හැකි තරම් ධාර්මික වෙන්න මේ ස්වභාවික විපත් වැඩි වෙන්න පුළුවන්. අපි දන්නවා හොඳ කියන මිනිස්සු ඉන්නේ හරි අතලොස්සයි හරි පොඩි ප්‍රමාණයයි. එතකොට මේ ලෝකේ වැඩිපුරම තියෙන බොරුව වංචාව වැරදි දේ අකුසලයේ පව් කරන මිනිස්සු. ඒ හින්දා හැකි තරම් පින්වන්ත වෙන්න හැකි තරම් ධර්මයේම ප්‍රචාරය කරන්න කුසල් වපුරන්න. ඒකයි දෙන්න ඕන වෙච්ච පණිවිඩය. මොකද ඒ වගේම යුද්ධ ගාසා තීරයේ ඊශ්‍රායලයේ යුක්‍රේන් රෂියා මේ කියන හැම තැනකම මැරෙන්නේ මිනිස්සු. හිතන්න මේ දේ අපිට අත්තුනොත් මොකද අවුරුදු 30ක යුද්ධයක් තිබ්බ රටක්. ඒකේ අත්දැකීම අපි හොඳින් දන්නවා. රටක් ඇතුළේ මේ යුද්ධය වින්දේ. එතකොට රටවල් අතර මේ තියෙන යුද්ධය කොහෙන්ද කවද ඉවර වෙයිද? ඒ හින්දා පුළුවන් තරම් ධාර්මික වෙන්න මැරිලා ඒ වගේ රටක ගිහින් ඉපදුනොත් දැන් ඒ භූමිකම්පාව වෙලාවෙදිම දරුවෙක් ඉපදුනා මියන්මාරේ. ඒ වගේ කී දෙනෙක් නම් ඒ රටේ ඉපදෙන්නේ නැද්ද? කී දෙනෙක් නම් ওই යුද්ධ අස්සේ දරුවෝ ඉපදෙනවද? ඒ හින්දා මරණයෙන් පස්සේ අපි යන්නේ ඒ වගේ තැනකට වෙන්නත් පුළුවන් සුගතිය. ඒක සුගතියන්නේ මනුස්ස භවයේ. ඉතින් සුගතිය දුකක් කියන එක මතක තියාගෙන සම්මදෘෂ්ටිකව මේ ජීවිතේ ධාර්මිකව ගෙවන්න කියන පණිවිඩය ඔබට දෙනවා. එසේනම් නිරාවරණේ වීඩියෝ මාලාව නරඹන්න අපි මේ දේවල් වලින් පොඩි ඉඟි ඔබට දීලා තිනවා කොහොමද මේ සුර අසුරයන් මේ ලෝකයේ වැඩපිළිවෙල සිද්ධ කරගෙන යන්නේ කියන දේ. ඒ වගේම සතරවරන් දෙවිරාජුත්තමයන් වහන්සේලාට බුද්ධ ශාසනය ආරක්ෂා කරන සම්මදෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට සක්‍ර දේවේන්ද්‍රයට මහා බ්‍රහ්මයාට පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරන්න අපි කරන පින් කුසල් ඒ දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වේවා කියලා ඒ පින් අනුමෝදනාව සිද්ධ කරන්න දෙවියන්ට වඳින්න නෙවෙයි අත් දෙක එකතු කරලා පින් අනුමෝදන් විතරයි අපි දෙවියන්ට කරන්නේ. අපි දෙවියන්ට වඳින්නේ නැහැ. අපි තථාගතයන් වහන්සේට වඳිනවා. අපි දෙමව්පියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට ඒ වගේම මහා සංඝරත්නයට අපි වඳිනවා. නමුත් අපි දෙවියන්ට වඳින්නේ නැහැ. අපි දෙවියන්ට පින් අනුමෝදනා සිදු කරනවා පමණයි. ඒ හින්දා අපි බෞද්ධයන් විදිහට දෙවියන්ට පින් දෙනවා විතරයි අපි වන්ද නමස්කාර කරන්නේ නැහැ. ඔබ දෙවියන් සරණ යනවා නම් ඒකත් මිත්‍යා දෘෂ්ටියක හොඳට මතක තියාගන්න. දෙවියන් වන්දනා කරගෙන දෙවියන්ට කිරි පූජා කරගෙන දෙවියන්ව නාවගෙන ඔය කරන දේවල් බුදුහාමුදුරන්ට කරන බුදුන් වහන්සේට කරන ගෞරවයක් ලැජ්ජාවක්. ඒ හින්දා ඒකත් අවබෝධ කරගන්න. ඔබව මේ ගෙනියන්නේ වැරදි මාර්ගයට. ඔබට මේ නිවනයි ඔබෙන් අහිමි කරන්නේ. ඒ හින්දා බොහෝම කල්පනාවෙන් මේ මිත්‍යා ධර්ම පිළිගන්නේ නැතුව සම්‍යක් දෘෂ්ටිකව
සම්මා සතියෙන් යුතුව ජීවිතේ දවස ගෙවන්න කියලා අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. හැමතිස්සෙම හුදකලා වෙන්න, හැමතිස්සෙම බුද්ධ වන්දනාවේ යෙදෙන්න, පිරිත් ශ්‍රවණය කරන්න, සජ්ජායනය කරන්න, සද්ධර්මයේ දේශනා කරන්න, සිල්වත් භික්ෂූන්ගේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ඔච්චරයි අපිට අපේ මේ ශරීරයේ තියෙන විස හරි ඉවත් කරගන්න, සිත යහපත්ව තියාගන්න අපිට තියෙන එකම පිළිවෙත ඕක විතරයි. ඒ හින්දා පුළුවන් තරම් උත්සාහ කරන්න සද්ධර්මයේම සිත පිහිටවා ගන්න. එසේනම් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.